නියෝජ්‍ය ඇමතුමා කතා කරනකොට කිව්වා ජාතික ජනබලවේගය තමයි නිකන් හැමදාම බලේ ඉන්න වගේ කතාවක් කිව්වා. හැබැයි හොඳටම මේ අධ්‍යාපන වැඩේ නාගෙන ඉන්නවා කියලා පිළිගන්නේ නැහැ. මම දන්නේ නැහැ තේරෙන්නේ නැද්ද කියලා. වෙලාවකට අගමැතිතුමිය ගැන පව් කියලා හිතෙනවා. මොකද හේතුව මට සැකයක් තියෙනවා මේක පළවත්තෙන් කරපු වැඩක්ද කියලා. මේ පුරවැසි අධ්‍යාපන 6 වෙනි ශ්‍රේණියේ පෙළපොතට මේ LGBT ලෝගෝ එක සහිත පොත ඉදිරිපත් කරලා ලින්ක් එක දාපු එක. මොකද හේතුව එතුමිය බේරන්න ජනතා විමුක්ති පෙරමුණේ කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. මේ ජනතා විමුක්ති පෙරමුණේට අමතක වෙලා තියෙන ඔවුන් 103 හිටියේ. හර්නි අමරසූරිය මැතිණිය මේ පැත්තට ඇවිල්ලා මාලිමාවක් හදපු හින්දා තමයි ඔවුන් ජයග්‍රහණය කරලාද මේ මැති ඇමතිකම් දරන්නේ. අද එතුමියව බේරගන්න කවුරුත් නැහැ. මම දුකේ බෑ. දැන් ඊයේ ත්‍රිනිකායක මහානායක ස්වාමින් වහන්සේලා හම්බෙන්න අගමැතිතුමියම යනවා තමන්ව බේරගන්න. ගිහිල්ලා හැබැයි එතුමිය කියනවා අපි මේ ලින්ක් එක තිබ්බට බලන්න කියලා නෑලු. එහෙනම් ඉතින් ඕන කමෙන්ට් එකකට අසබි ලින්ක් එකක් දාලා බලන්න කිව්වේ නෑ කියලා කියන්න පුළුවන්. මේක මාර විහිළුවක් නේ. මෙන්න බලන්න දැන් මෙන්න මේ පොත LGBT වෙබ්සයිට් එකේ තියෙනවා ඔවුන්ගේ මේ නිල ලෝගෝ එක. ඒ කලරකම දාලා තමයි හදලා තියෙන්නේ. එතකොට මේක ඒ තරම් මේ ලේසියෙන් බැහැර කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. නිකන් මුට්ටිය දාලා බලලා වගේ වැඩ. අර ගමේ කතාවක් තියෙනවා දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා කියලා. ඒ වගේ කේස් එකක්ද කියලා ඉවරලා තමයි මට සැකයක්. හැබැයි මේකෙන් මතුවෙන ප්‍රධාන ප්‍රශ්නය අනිත් එක මොකද්ද? මේකෙන් වෙලා තියෙන පාඩුවට රාජ්‍ය මුදල් නාස්තියට කවුද වක් කියන්නේ? රාජ්‍ය මුදල් නාස්තියට කවුද වක් කියන්නේ? ඒ නිසා අපි කියන්න කැමති ඔබතුමන්ලාට හැමදාම ආණ්ඩුවේ ඉන්නෝ කියලා හිතාගෙන වැඩ කරන්න එපා. ආණ්ඩු මාරු වෙනවා. එහෙම හිතාගෙන දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා හිතන් හිටියේ එයා හැමදාම ජනාධිපති කියලා ඉවරලා. ඉතින් ඒ නිසා කරුණා කරලා ඒ බව තේරුම් අරගෙන Tamanට පෞද්ගලික ඕන දෙයක් තියෙනවා නම් ගෙදර ගිහිල්ලා පළවත්තර ගිහිල්ලා කරගන්න. මේ රටේ ශිෂ්ටත්වයට, සભ્યත්වයට, සදාචාරයට, සංස්කෘතිකත්වයට ගරු කරන්න වෙනවා. එහෙම නොවුනොත් මිනිස්සුන්ට බඩගින්නට වැඩිය, ගෙවල් දොරවල් වලට වැඩිය මේක වටිනවා කියන එක මතක් කරලා දෙන්න කැමතියි. දැන් දූෂණය, නාස්තිය, වංචාව අවශ්‍ය කරනවා කියලා ඉපු ආණ්ඩුව දැන් ඔන්න වැඩ පටන් අරගෙන. දැන් ලංකාවට ගල්ලංගුරු ගෙනල්ලා තියෙනවා බාල ගල්ලංගුරු. උදාහරණ සහිතව කියන්න. මේ ටෙන්ඩරේ දානකොට මේ ටෙන්ඩරේ එක්තරා සමාගමකට ලැබෙන විදිහම තමයි දැම්මේ. එතකොට ටෙන්ඩර් කමිටුවේ ගල්ලංගුරු සමාගමේ සභාපතිවරයා වාඩි වෙන්න බෑ. පිටපු සභාපතිවරයා වාඩි වුණා. වාඩි වෙලා ටෙන්ඩර ඉවර වුණායින් පස්සේ එයා අස්වලා හීන් සිරුව මාරු වෙනවා. මේ අලුත්ම ක්‍රමය මේක. තමන් වැඩේ කරලා වැඩේ වෙනකොට වෙන කෙනෙක්ට දීලා මාරු වෙනවා. ඒ ටෙන්ඩර් පත්‍රිකාව අනුව කිලෝ කැලරි 5900ක ධාරිතාවයක් තියෙන්න ඕන. මේ ලක්විජය බලාගාරයේ බොයිලර් මෙගාවොට් 320ට එහෙම නැත්නම් 300ට ගේන්න. සාමාන්‍ය වශයෙන් මෙට්‍රික් ටොන් 107ක් ඕන පැයකට මේක 300ට ගේන්න. දැන් අලුතෙන්ම ගෙනල්ලා තියෙන එක ජනවාරි මාසේ 29 වෙනිදා හෝ ආසන්න දිනක ආපු නැව සහ නැව් දෙකෙන්ම 120ක් දාන්න ඕන. වාර්තාව තියෙනවා 5900ක් තියෙනවා කියලා ටෙන්ඩරේදී කිව්වට පළවෙනි බෙල්ට් එකේ තියෙන්නේ 5739යි. දෙවෙනි බෙල්ට් එකේ තියෙන්නේ 5830යි. තුන්වෙනි බෙල්ට් එකේ තියෙන්නේ 5689යි. හතරවෙනි බෙල්ට් එකේ තියෙන්නේ 5760යි. එතකොට මෙට්‍රික් ටොන් 13ක් එක බොයිලරුවකට පැයකට වැඩියෙන් දාන්න ඕන. 39ක් දාන්න ඕන බොයිලර් තුනට. 39ව පැය 24කට මෙට්‍රික් ටොන් 936ක්. ඇමරිකන් ඩොලර් 9,36,000ක් දවසකට මේ බාල ගල්ලංගුරු හින්දා රජයේ මුදල් නාස්ති වෙනවා. ඒ අනුව අවුරුද්දකට මෙට්‍රික් ටොන් 3,41,640ක්. ඒ කියන්නේ දල වශයෙන් රුපියල් මිලියන 10,000කට වැඩි ප්‍රමාණයක්. මේ ආණ්ඩුවේ මුදල් මහ ජනතාවගේ බදු මුදල් නාස්ති වෙනවා. රුපියල් මිලියන 10,000ක් කියන්නේ මහ බැංකු බැඳුම් කර මංකොල්ලේ වගේ හොරකමක් මේක. මහ දවාලේ හොරකමක්. මේ ඇමතිවරයා ප්‍රමුඛ අමාත්‍යාංශයේ ඊයේ නිවේදනයක් නිකුත් කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි එහෙම බාල එකක් ඇවිල්ලා තියෙනවා නම් අපි දඩ ගහන්න පුළුවන්ලු. ඒක වැරදි. නැව් දෙකක් රිජෙක්ට් වුණොත් ටෙන්ඩර් එක කැන්සල් කරන්න ඕන. එතකොට ස්පොට් එකකට යන්න වෙනවා. යථාර්ථවාදීව බොයිලරුවට දාලා ටෙස්ට් කරලා තියෙන එක අපට ආරංචි දැන් 14 වෙනිදා වෙනකොට රිපෝට් එකක් හදලා මාරු කරන්න හදනවා කියලා. මේ ටෙන්ඩර් එක අවශ්‍ය කළ යුතුයි. ඒ නිසා ඇමතිවරයා සූදානම් වෙනවා නම් නිලධාරීන්ව බිල්ලට දීලා දඩයක් ගහලා බේරගන්න. එහෙම බේරන්න බෑ. එහෙනම් මහින්දානන්ද අලුත්කමගේට කැරම් බෝඩ් නඩුවට අදාළ සල්ලි ටික දීලා හිරේ නොගින් ඉන්න පුළුවන්. මේ වංචාව පිටිපස්සේ ඉන්න උදවිය නිසි පරීක්ෂණයක් කරලා හරි විදියට හොයා ගන්න ඕන. මේ හොරාට කලින් කෙහෙල් වැට පැන්න වගේ අමාත්‍යාංශයෙන් නිවේදන නිකුත් කරන දඩ ගහන්න පුළුවන් කියලා ඉවරලා. අත් වශයෙන්ම ඔවුන් 14 වෙනිදා ගේනට නියමිත රිපෝට් එකෙන් ක්ලියර් කරනවා නම් ඇයි දඩ ගහනවා කියලා කලින් කියන්න ඕනේ. මේ විදියට කියොත් මේ පෙර සැපයුම් කරුවන් එවල තියෙන බඩු ඉවර වුණායින් පස්සේ නැවත කළුවර යුගයකට දක්කාගෙන යන්නද මේ ඇමතිවරයා කටයුතු කරන්න කියන එක මම අහන්න කැමතියි. රජයේ ඉන්න සියලුම മന്ത്രിතුමන්ලාට අපි කියන්න කැමතියි ඔබතුමන්ලා මේක ගැන දන්නේ නැහැ. හැබැයි මේ ඇමතිවරයාගේ මේ ක්‍රියාකලාපෙ හින්දා අන්තිමට අමාරු වැටෙන්නේ ඕගොල්ලෝ. බේර ගන්න යන්න වෙන්නේ ඕගොල්ලෝ. මහ බැංකු බැඳුම් කරය හා සමානම වෙමින් පවතින මේ හොරකම නැවැත්වීම සඳහා විශේෂයෙන්ම මේ නැව ගෙනල්ලා තියෙන්නේ සිලෝන් ෂිපින් කෝපරේෂන් එකට අදාළ නැවකින්. ඒකේ තියෙන වංචා දූෂණෙහි සභාපතිවරයා කරපුවා ඊළඟ පාර්ලිමේන්තු සතියේදී ඩොකියුමන්ට් සහිතව මම එළියට දාන්නම්. මේ හොරකම නවත්ත ගන්න පුළුවන් එකම ක්‍රමය රටට වෙන පාඩුව නවත්ත ගන්න පුළුවන් එකම ක්‍රමය මේ ටෙන්ඩර් එක අහෝසි කරලා නැවත
කොලිටි ඇෂුව කරපු ටෙන්ඩර් එකකට යන්න කියලා. මොකද අඩු ලන්සුව තිබ්බ කියලා කොලිටිය බහලා තියෙනවා නම් මේ වැඩේ කරන්න බෑ. ඒ නිසා විදුලි බල ඇමතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මේකට වාක් කියන්න ඕන. වහාම මේ ටෙන්ඩර් එක අත්හිටුවන්න